Hey, hello friends, welcome to Games World Silly my YouTube channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්නන්නේ මේ දවස්වල ගොඩ දෙනෙක් ආසාවෙන් ගහන සහ ආසාවෙන් බලන Blood Strike කියන සුපිරිම FPS shooting game එක. හරිද? ඉතින් මම මේ game එක මම දැන් දාගෙන ටික දවසක් යනවා. අඩෝ පොඩි lag පොඩි පහේ නෙමෙයි මචං. ඒක ටිකක් ලොකු lag එකක් ගියා. හරිද? අඩෝ මොකද මම මේ lag වෙන්නේ? වෙනදට lag වෙන්නේ නැහැ නේ. හරි හරි. lag එක හරි ගියා. Okay guys මේ ගේම් එක ගැන කියන්න මේක ඒක සුපිරිම ගේම් එකක් හරිද ආයෙ නෑ පට්ට ගේම් එකක් හරිද හැබැයි මම මේක ඉතර ගහන්න දන්නේ නෑ ඇත්තම කියන්න මචං මම දැනට ලෙවල් 18 විතර වගේ ඉන්නේ ඔව් 18 තමයි ප්ලැටිනම් 2 ගහලා තිනා ගම්මන් නේද Okay guys ඉතින් පෑනේ 4 වටේම 4 බහින කීයද 44යි නේ ඔය වගේ කට්ටියක් ඉන්නවා Okay guys මේ මොකද්ද මචං මේ වෙපන් එක අඩේ කවුලන්නේ හරි බං ඉතින් එළම මම මේ ගේම් එක ඒ කියන්නේ ෂූටින් ගේම් ගැන මචං මං එච්චරටම එලවන්නේ නැහැ හරිද ෂූටින් ගේම් වලට මං එච්චර එලවන්නේ නැහැ කමන්නේ ඉතින් අපි ගහලා බලමුනේ මචං මෙතන නම් එකෙක්වත් නැහැ ඉන්නේ ඔක්කොමලා පල්ලෙහාලු අපි මෙන්න මෙතනින් පයිමු let's go මචං එහෙම මචං මේ පයින්නවා කියලා එකපාරට පයින්නත් එපා හොඳ ඔටෝ මොකද කොහෙ උනේ වත්තේ අඩෝ කවුරු ඇවිදිනවා මම මේනි වැටෙන්නේ නේද අඩ හරි මචං පොර ඩවුන් වුණා අඩ තව එකෙක් ආවා මචං අඩ ලෝඩ් කරමු හරි මචං හරි ඌවත් නැති කරා ගැම්මක් තමයි බං ඉතින් ඕකේ ගයිස් පොඩ්ඩක් අපි හොඳ ගයින් ගන්ධයක් අරගෙන මේකම ගමු නෑ මෙන්න මේකට ඕකේ ගයිස් අපි අපේ හෙල්ත් එක චුට්ටක් වැඩි කරගමු ටක් ගාලා ඉතින් ගයිස් මේ ගේම් එක ගැන කියනනම් මේක මම මේ ගහන්නේ 2GB RAM තියෙන ෆෝන් එකකින් හරිද ඒකත් කියන්න එපේ මම මේ ගහන්නේ මචං 2GB RAM එකක් තියෙන ෆෝන් එකකින් ගහන්නේ අඩෝ මෙන්න වැඩෙක් ඉන්නවා මචං මෙතන කොහෙද ඌයි හෙලෝ මචං අඩෝ බය වුණා යකෝ ඌ පොරව ඩවුන් කරලත් නෑ නෑ මචං පොරව ඩවුන් කළා නෑ අපි පොරවට පොරවෙන් ගහමුද මොකද කියන්නේ කට්ටිය අපි මචං පොරවට පොරවෙන් ගහමු හරිද ඉතින් guys මේ ගේම් එක හරිද 2GB RAM එකක් උනත් ගහන පාඩ පේන්නේ මම මේ ගැම්මට ගන්න මේ රෙකෝඩ් දැනින් තමයි guys චුට්ටක් විතර ලැග් වෙන්නේ ඉතින් දැන් මම කිල් දෙයක් දාලා තිනවා ඒත් ඉතින් අවුලක් නැහැ නේ කිල් දෙයක් දාලා තිනවා හරිද කොයින්ද කොමේ වෙඩි තියන්නේ මචං කවුරු හරි එකෙක් මෙතන වෙඩි තියනවා හරිද එයා ඉන්නේ උඩනේ අර මචං මෙහෙ කවුරුත් නැහනේ නැතුව ඇති අඩේ අර පිටිපස්සෙන් සද්දයක් අඩෝ මෙයා උඩ ඉන්නේ හරිද නේ පොරින්නේ අඩ මෙතන ඉන්නවා මචං අපේ තුන්වෙනි ප්ලේයර් හරිද ඉතින් මට කියන්න බැරුණානේ ඔයා තාමත් මගේ මේ channel එක subscribe කරලා නැද්ද මොකද්ද මම ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා share පාරකුත් දාලා ගන්න හරිද ඉස්සරහටත් මචං ඕගන් මේ වගේ සුපිරිම මොබයිල් මොකද කියන්නේ ගන් ගේම්ද ඔය අනම්මනම් ඕන ගේම් එකක් මං ගේනවා හරිද අනිවාර්යෙන් ඉඳලා කට්ටිය channel එක subscribe කරන්න okay guys දැන් අපි කියෝ ආවා වගේ මේ බීමට බහිමුද අපි මට බහිමුනේ අපි guys චුට්ටක් යන් මෙතනින් ඈතකට හරිද ගන් දෙකේම මචං උණ්ඩ තියනවා මේ මොකක්ද ඒ කියන්නේ 300ක් තියනවා මචං දෙකේම උණ්ඩ හරිද ඉතින් මම ප්ලැටිනම් 2 නේ අවුලක්ම නෑ නේ ඒක ලෙවල් 18 මචං මම මේක දාගෙන වැඩි දවසක් නෑ මම යාළුවෙක් එක්කත් එකපාරක් විතරයි ගැහුවා හැබැයි මචං හොඳම දේ කියන්නේ යාළුවා ගැහුවා කිල් කීයද 13ද කර ගැහුවා මම ගැහුවේ 3යි අඩෝ සිරාවටමනේ ඉතින් මම ඒකෙන් පෙන්නියන්නේ මට මේ ගේම් එක හරියට ගහන්න බෑ හරිද ඒ කියන්නේ මගේ ප්ලේයින් මේකට හරියන්නේ නැහැ මම ඇත්තටම කියනනම් guys මේ වගේ ෂූටින් ගේම් ප්ලේ කරන්නේ හරිද මම මේ නිකන් තමයි මේක නිකන් දාගත්තේ කොහොමද අඩුවන්නේ නිමි යනවා බං කත් කියවනකොටම යනවා අඩු අවුල දුට තියන්න බැයිද බං අනේ මන්ද අන්න අර දිව්වා නේද කොහෙට හරි ඌ කොහෙද බං ඒ දිව්වේ what the hell අඩ මං වෙඩි තියපු එනිමියා කොහෙද ලෝකෙද බං ගියේ හරිනේ ඌ ගිහිල්ලා
නෑ ඌ ඉන්නවා. මේ ඉන්නේ. හරි මචං. එයා ඉවරයි. ඉතින් guys ඔයාලට දන්නේ නැති මේකේ තියෙන සුපිරිම මේ මේ කියන්නේ වැඩ කැලලක් තියෙන ඔන්න ඔය විදිහට හතුරාව මරන්න පුළුවන්. අම්මට සිහි වෙනවා. මේ කවුද මේ? අපේ ගෙද්ද? ආහා අපේ ගෙන්නේ. අර බය වෙනවා මං තා පොඩ්ඩෙන් මුට්ට තියනවා තා පොඩ්ඩේ. සෝන් එක එනවලු. මොකද කරන්නේ? අපේ කට්ටියමත් මෙහෙට බැහැලා මචං මේ ඔක්කොමලා බැහැලා මෙහෙට මේ. අඩෝ ගෙම්මන්නේ. මොදියන් අපි හිට පැත්තටම යන්නේ. හිට පැත්තටම යන්න. ඒ කියන්නේ guys මේකේ සෝන් එක එනවනේ සෝන් එක එනකොට අපි ළඟ ඉන්න හොඳ නැහැ. හරිද? සෝන් එක එනකොට අපි ළඟ හිටියොත් එම්ම ඉතින් මචං අප්පුවත් මැරෙනවා එනිමිලත් මැරෙනවා. හරිද? ඒ ටිකක් අසාද අඩෝ මේ ආයෙත් රැවටෙනවා. ඒ මන් දන්නේ. ඉතින් අහලා පාලින් සද්ද බද්ද එනවනේ ඉතින් ඒවා ගණන් ගන්න එපා. ඒව ගැන ඔයාලා හිතන්න එපා. හරිද? ඕගොල්ලෝ මගේ ගේම් ප්ලේ එකට විතරක් කවදාම ගන්න මම කිල් 3ක් දාලා තිනවා දැන්ට. අට්ටෝ අන්න කවුරු වෙඩි තිනවා. මචං අන්න කවුරු වෙඩි තිනවා. මචං ගනි අඩෝ මේ පූසෙක් කරකවන්නේ මෙයාකෝ කිව්වේ. තිබන් හරියට හරි. හරි guys අපි ආවත් ඉවරයක් කළාම දාමු. කොහමද නේ? මේකද මචං එවලින් කාර මේ බෙල්ල කන්න වගේ සීන් එකක් තමයි යන්නේ. හරිද? ගහපු නැති අනිවාර්යෙන් ගහලා බලන්න. හරිද? try කරලා බලන්න. හරිද? අඩෝ මන් තමයි මචං ඒස් ස්ට්‍රයික්. ඒ කියන්නේ වැඩියෙන්ම දැන්ට කිල් දාලා තින්නේ මචං මම. වෙනස් වෙන්න පුළුවන් ඉතින් හරිද? ඉස්සරහට මට වැඩි එකෙක් කිල් දැම්මොත් මේක වෙනස් වෙන්න පුළුවන්. හරිද? okay guys සෝන් එක කොහෙද තියෙන්නේ? අඩෝ සෝන් එක ඇවිල්ලා බං. ඔයාලා පෑදී හතර වටෙන්ම අපේ කට්ටිය වෙඩි තියෙනවා. බලමු. අද වෙන්නේ කියලා. මෙන්න මෙතන ඉන්න අපේ අනිත් ප්ලේයර්. ඌ ප්ලේයර් 1ද? ප්ලේයර් 1 නේ. මිෂන් කම්ප්ලීට් කියලාත් මට ආවා. අනේ මන්ද. මේ ගේම් එක ගැන ඇත්තටම ලොකු දැනුමකුත් නැහැ හරිද ගැහුවට. ඒ කියන්නේ ලොකු දැනුමක් ඇත්තෙත් නැහැ. මම නිකන් ගහන්නේ හරිද? පුළුවන් වුණොත් මං ඒ කියන්නේ මගේ යාළුවත් එක්ක ගහන වීඩියෝ එකකුත් මම අනිවාර්යෙන් අන්න මට වැඩිය වෙන එකෙක් කිල් අරගෙන ඌ ඒ කියන්නේ එයා ස්ට්‍රයිකර් වුණා. ඒත් එක තමයි guys. මම මේ ආවේ කැරක්ටර් එක බ්ලාස්ට් කැරක්ටර් එකකින්. හරිද? අර බෝම්බ ගහන්න පුළුවන්. මෙන්න මේ යන්නේ පොරගෙන් තමයි මං ආවේ. හරිද? ඒත් ඔයාලට මම ඒකත් කියන්නම්. දැන්ට සල්ලි කීයක් තියෙනවද මට ගන්න බැහැ මගේ ගන්න එක. අර පුළුවන් බං ගන්න. ඉතින් guys මේ ගන්න එක මම සුපිරියරම අප්ඩේට් කරලා තිබ්බට ඒකෙන් අර මං එච්චර තියන්න දන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මචං ඒකේ තියන්න මේ කියන්නේ ස්කෝප් එකත් හොඳයි ඔක්කොම හොඳයි. ලෙවල් චුට්ටක් විතර වැඩි. අවුලක් නැහැ. අපි ඒ ගන්න එක තියාගමු. මම මේ 5000ක් දියන මචං මම මේ ගන්න එක ගත්තේ. අඩෝ අනික කින. අනික තියමු. උඩ තියමු. අර මේ ලැග් අඩෝ අපි දින්න මං. පොඩි ලැග් එකකුත් ගියා ඊයසේ මට කියන්න බැරුණා මේකේ දිනන්න ලං වෙනකොට මචං ගේම් එක ස්ලෝ වෙනවා. හරිද? අපි දෙන්න guys යන ගැම්මෙන් ගැව්වා. වැඩිපුරම කිල් ගහලා තියෙන මෙන්න මේ කැරක්ටර් මම ළඟ ඉන්නවා. මම පෙන්නනවා ඔයගලන්ට. හරි guys okay මම තුන්වෙනියට ඉන්නවා කිල් 4ක් දාලා තිනවා. දැන් මම පෙන්නනවා ඔයගන්ට මගේ විස්තර. හරිද? ගේම් එකේ මගේ විස්තර ටික මම ඔයාලට පෙන්නන්නම් එනං අනිවාර්යෙන්. ඔයාලට වෙන්නේ මම ඉන්නේ ප්ලැටිනම් 2 එකේ. පේනවා ඇති. බලමු මොනවද මට ලැබෙන්නේ කියලා ගන්න අප්ඩේට් ආවා. ඕකේ මේ ඉන්නේ මචං මගේ කැරක්ටර් එක. හරිද? මේ තමයි බ්ලාස්ට් කියන කැරක්ටර් එක. හරිද? මගේ ළඟ දැන්ට එක ඉමෝට් එකක් තියෙනවා අර ටටා කියන ඉමෝට් එක මචං. අන්න ඉමෝට් එක. ඒක තමයි මෙන්න මේ පූතඩියක් ඉන්නවා. මුගින් මොකද කේන්නේ කියලා මම දන්නේ නැහැ. හරිද? ඔයාලට පෙන්නන්න මම මගේ ළඟ ඉන්න අය. මේ ඉන්නේ අර zero කියන එක ඉන්නවා මගේ ළඟ. මගේ ළඟ දැන්ට මම දැන් සල්ලි එකතු කරනක මං ඉන්නේ 5160ක් තියෙනවා. ඊළඟට මං ගන්න හිතන් ඉන්නේ මචං මෙන්න මේ වෝල්ට් කියන ආදේව. හරිද? අපිට ඒකත් දීලා බලමු. හරි guys එහෙනම් ඉතින් ඔන්න එහෙනම් අදට වීඩියෝ ඉවරයි. හරිද? මං ඊළඟට අනිවාර්යයෙන්ම මගේ යාළුවත් එක්ක ගහන මල්ටිප්ලේයර් වීඩියෝ එකකුත් ගේන්නම්. මොකද්ද කස්ටම් BR එකක්. එහෙනම් ඉතින් channel එක like කරලා comment කරලා share කරලා subscribe කරලා ගන්න. subscribers 100 ගන්න අනිවාර්යයෙන් මට පොඩි උදව්වක් දෙන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවරයි. අපි ගියා.